ප්‍රවීණයෙකුට පමණක් ඇඳිය හැකි කොහොඹකංකාරී ශාන්ති කර්මයේදී ප්‍රධාන ඇඳුම් කට්ටලය ලෙස සලකන මේ ඇඳුම් කට්ටලය ඇඳි මේ දරුවන් පිරිසක් තමයි මේ නර්තනයේ යෙදෙන්නේ. කතිකාචාර්යතුමනි මේ වෙස් ඇඳුම් කට්ටලය පැළඳීම නර්තන ශිල්පියෙකුගේ සිහිනයක් බලාපොරොත්තුවක්. ඉතින් ඒ වෙස් ඇඳුම් කට්ටලය පළඳින්නට ඔවුන් ප්‍රගුණ කළ ගත යුතු ඒ ශිල්පීය දක්ෂතා පිළිබඳව මිනුමක් මොනවා හරි තිබෙනවද? ඔබ කිව්වා වගේම මේක සිහිනයක් තමයි මේ ඇඳුම් කට්ටලය අඳින එක. ඇත්තටම මේ ඇඳුම් කට්ටලයට අදාළව විශාල ගැට ප්‍රමාණයක් තියෙනවා, විශේෂයෙන් ශීර්ෂය තුල මේ ගැට ප්‍රමාණය නිසාම මොවුන්ට ලොකු මුල් කාලයේදී ලොකු අපහසුයක් තියෙනවා. හැබැයි පහු වෙනකොට එළිය වැටෙනකන් හරි ඉන්න පුළුවන් මට්ටමකට එනවා. මොවුන් මේ දරාගෙන සිටිනා වූ ශීර්ෂාභරණ මේ සියල්ලම නිකන් නෙමෙයි තියෙන්නේ, හේතු ඇතුව තමයි ওই රංග වස්ත්‍රාභරණ නිර්මාණය වෙන්නේ. ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා මේ සූර්යාගේ ගති ලක්ෂණ තමයි, සූර්ය දෙවියන්දුන්ගේ ස්වභාවය තමයි මේ ප්‍රදර්ශනය වෙන්නේ කියන දේත් මේ තුල සංකේතවත් වෙනවා. මම හිතන්නේ මේ කතිකාචාර්යතුමනි අපි මේ නර්තන ශිල්පීන්ගේ දිහා බැලුවම වැඩි මේ වයස් පරාසයකින් යුතු මුහුකුරාගේ නර්තන ශිල්පීන් කියලා මොවුන්ගේ පෙනුමෙන් පෙනෙන්නේ නැහැ. හැබැයි මේ ඔවුන්ගේ හැකියාව ඊට නොදැවෙනිත් නැහැ. මම හිතන්නේ මේ අපි අර කලින් කතා කරපු දෙයම තමයි. දික්වැල්ල මේ වැවුරු කන්නල අවට අපේ වටේ ඉන්නවා හරි දක්ෂ කලාකරුවෝ ගණනාවක්. මේ දික්වැල්ල විකසිත රංගායතනය කියන්නේ කතිකාචාර්යතුමනි අන්න එවන් වටිනා කලාකරුවන් මේ ලක්දිරණට දායාද කරපු වැවුරු කන්නලෙන් බිහිවෙච්ච තවත් අපූර්ව කලායතනයක්. ඔව් තසාර අපිට මේ පුවරුව දක්නට ලැබෙනවා මහනුවර යුගයේ සිට අඛණ්ඩව පවත්වාගෙන එන රුණේ ඓතිහාසික වැවුරු කන්නල බුදුරජ මහා විහාරස්ථ වෙසක් මහා පෙරහැර වෙනුවෙන් මේ අපේ මහා පන්සලට අනුබද්ධව තියෙන DP එඩියුකේෂන් ආයතනයේ දරුවන් ඒ වගේම වැඩිහිටියන් මහත් වූ ගෞරවාදරයෙන් යුතුව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව රැගත් ඒ පුවරු රැගෙන මේ මහ පෙරහැරට අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි අටවිසි බුදුහාමුදුරුවන්ම වැඩම කරන වෙලාව. ඉතින් ඒ සඳහා එගොඩහරුප චන්දන පල්ලිගුරු මහතා විසින් ලබා දුන් දායකත්වයත් බොහොමත් වූ ගෞරවයෙන් යුතුව අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නට උවමනයි. කුඩා දරුවන් වැඩිහිටියන් මහත් වූ ගෞරවයෙන් යුතුව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීම මේ පෙරහැරෙහි අපට දැන් දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. චින්තකින් අනතුරුව අපිට මදක් දුරින් අපේ බලාපොරොත්තුවක සමුදුරුවක් අපේ ඉදිරියට පැමිණෙන අයුරු මේ පෙරහැරේ දැක ගන්න පුළුවන්. දකුණු ලක ඓතිහාසික වැවුරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේම ලොව ප්‍රකට විහාරස්ථානයක් බවට පරිවර්තන වෙන්නේ අපි මේ දකින සම්බුදු ප්‍රතිමා වහන්සේ අපිට දකින්නට ලැබෙනවා. මේ මොහොත වන විට වැවුරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේ මේ වෙසක් ධාතු පින්කම් මාලාවට සමගාමීව මේ සම්බුදු ප්‍රතිම වහන්සේ වර්ණ ගැන්වීමේ පින්කම පැවැත්වෙනවා. වර්ගඩි දහසය දහසක ප්‍රමාණයක ඉන්න ටයිල් අල්ලා මේ වර්ණ ගැනීමේ වූ පින්කමයි සිද්ධ කරන්නේ. මේ අපි දැන් දකින්නේ සම්බුදු ප්‍රතිම වහන්සේ වර්ණ ගැන්වීමෙන් අනතුරු අපිට දකින්නට පුළුවන් ආකාරයයි. උපුල් ඒක තමයි විශේෂත්වය. මේ US කන්ස්ට්‍රක්ෂන් ආයතනය තමයි මේ කටයුත්ත බාරව කටයුතු කරන්න මේ පූජනීය කටයුත්ත. වර්ගඩියක් රුපියල් 5000 බැගින් වර්ගඩි දහසය දහසක් අපූර්වට මේ පිළිම වහන්සේ වර්ණ ගැනීමට යොදා ගැනීමටයි නියමිතව තිබෙන්නේ. ඒ පින්කමත් වැවුරු කන්නල බුදුරජ මහා විහාරස්ථාන පින්බිමේ මේ මොහොතේදී සිදුවෙන බව අපි සිහිපත් කරන්නට ඕනේ. ඔව් චින්තක ඒ කටයුතු ඉතාම ඉක්මනින් වැවුරු කන්නල බුදුරජ මහා විහාරින් එවැනි සම්මුදුරුවක් ඔබට අපිට දකින්නට ඉතාම කෙටි කලකින් මේ පින ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපේ කතිකාචාර්යතුමනි අපිට ඉන්න අනතුරුව නැවතත් වෙස් නැටුම් කණ්ඩායමක අපිට දැක ගන්න පුළුවන් කමක් ලැබෙනවා. මේ උඩරට වෙස් නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ දික්වැල්ල විකසිත රංගායතනයේ ශිල්පීන් විසින්. ඉතින් අර කියාගෙන ආපු වෙස් නැටුම් වල කතන්දරය ඔබතුමන්ට දිගහරින්න තවදුරටත් අවස්ථාව තිබෙනවා. ඔව් ඇත්තටම මේ වෙස් නර්තනය කියලා කියන්නේ ඔබට පේනවා ඇති ජව සම්පන්න නර්තන විලාසයක්. මොකද මොවුන්ගේ
මේ රංග වස්ත්‍රාභරණය නිර්මාණය වෙන්නෙම කායික විද්‍යාත්මක පදනමකින් යුක්තව. අපිට බොහෝ වෙලාවට මෙහෙම සාමාන්‍ය රූපය දකිනකොට එහෙම දෙයක් හිතෙන්නේ නැහැ. ඔබට පේනවා ඇති අර රක්ත වර්ණයේ තියෙන පිටිපස්සෙන් අපි එකට පොත්පොට කියලා කියන්නේ. ඒ පොත්පොට නිර්මාණය වෙන්නේ පුරුෂයෙකුගේ දේහය ලක්ෂණ නිර්මාණය වෙන විදිහට ඔහුගේ ආරක්ෂාව බඳපටියක් ඇතුළුවම ඔහුගේ තවත් ශරීර ආරක්ෂාව වෙනුවෙන් වර්තමාන විද්‍යාවෙන් හඳුනාගත්තා වූ ආරක්ෂක නිමයුමක් විදිහට තමයි මේ රංග වස්ත්‍රාභරණය නිර්මාණය වෙන්නේ. එතකොට මේ උරබාහු ජව සම්පන්න මේ ශක්තිය රඳවන විදිහට තමයි මේ බන්දි වලලු කියන දේවල් පවා ඇති වෙන්නේ. එතකොට අපිට බොහෝ වෙලාවට හිතෙන්නේ අතීතයේ මිත්‍යාව පිරුණු අලංකාරයේ පමණක් ඇතිව නිර්මාණය වුණු නිමවුමක් විදිහට. එහෙම නෙවෙයි. මේ ශිල්පීන්ගේ අනාගතයේ සුවදායකව නිරෝගීවත්ම සිටීම සඳහා අවශ්‍ය කරන සියලු පදනම සියලු යෙදවුම් මේ රංග වස්ත්‍රාභරණය තුල තියෙනවා. ඒ වගේම තමයි ඔය අවුල් හැරේ කියලා කියන දේ තුල මේ වටේ නිල 32කට තමයි ඔය බුබුලු කියන දේ සවි වෙන්නේ. මේකටත් යොදන්නා වූ සාම්ප්‍රදායික යෙදවුම් තියෙනවා. ඒකටත් හේතු තියෙනවා. ඉතින් මම එතනින් ඒ අවසන් කරන්නම්. මොකද අපේ සාම්ප්‍රදායික බොහෝ දේ ලොකු පදනමක් ඇතුව තමයි ඇති වෙන්නේ. මේ ශිල්පීන් එළිය වැටෙනකන් නැටුවත් ඔවුන්ගේ නිරෝගීකම මිසක් රෝගීභාවය ඇති නොවන විදිහට තමයි මේ සියල්ල නිම වෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ ශිල්පීයත්වයේ ඉස්මතු වෙන විදිහට ඒ ශාස්ත්‍රයක් ශිල්පයක් රඳවාගෙන රැකගෙන ඉදිරියට යන්නට පුළුවන් හැකි ආකාරයේ වර්ණ ගැලපීම් ඒ රංග වස්ත්‍රාභරණ ගන්නා වූ අමුද්‍රව්‍ය මේ සියල්ල පිළිබඳව අපිට එකින් එක විග්‍රහ කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව් කතිකාචාර්යතුමනි අපිට මේ විටින් විට තවත් වෙස් නැටුම් අද සහ හෙට හමු වෙයි. ඒ වෙලාවේදී අපි නවත්තපු තැනින් පටන් අරගෙන අපේ කතාවත් වෙස් නැටුම් එක දිගට අරගෙන යමු. ඒ අතරේදී පෙනෙනවා ඇති මේ වස්ත්‍රාභරණ පැළඳගෙන කැරකෙමින් කරනම් ගහමින් ඒ ඉටු කරන නර්තනයන් වෙනුවෙන් මහා අපූර්ව හැකියාවක් තිබෙන්නට ඕන. අර කලින් අපිට නර්තන ඉදිරිපත් කරපු දරුවෝ ටික මේ මෑතක වෙස් පළඳපු කණ්ඩායමක් වගේ මට හිතුණට දැන් ටිකක් පළපුරුදු කණ්ඩායමක් අපේ ඉදිරියට අවිල්ලා තියෙනවා වගේ පේනවා. ඉතින් මේ ඒ පිළිබඳව මේ කැරකිලි කරණ ඒ පිළිබඳවත් යමක් සඳහන් කරොත් මම හිතන්නේ වටිනවා. ඔව් ඇත්තටම අපිට මේ හැම වෙලේම එකින් එක පෙලින් පෙළ පේන්නේ ශිල්පීය කුසලතාවය, ශිල්පීය නිපුණත්වය, ශිල්පීය ප්‍රාග්ගුණ්‍ය තමයි මේ ප්‍රදර්ශනය වෙන්නේ. මොකද මොවුන් මෙතෙන්ට එක දවසින් එන්න බෑ. වසර ගාණක් තිස්සේ කලා වූ ප්‍රගුණ කිරීම තුල තමයි මොවුන් මේ ප්‍රවීණත්වයටපත් වෙන්නේ. ඉතින් ඒ තමයි අපි මේ දර්ශනය වෙන්නේ. ජීවිතයට පවා පාඩම් කියලා දෙනවා මේ දේවල් අපිට පෙරහැර තුල. ඔව් කතිකාචාර්යතුමනි අපි මේ වෙස් නැටුමකින් පස්සේ පෙරහැරක සුවිශේෂී අංගයක් ඊළඟට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පෙරහැරක වෙස් නැටුමක් ගොඩක් වෙලාවට ඉදිරියෙන් යද්දී පෙරහැරක සුවිශේෂීම තවත් අංගයක් පෙරහැරේ පසුපසින් පෙරහැරේ ගමන් කරන බව තමයි ඒත්තු ගැනෙන්නේ. චින්තක ඔබ ඉන්නවා ඒ පිළිබඳව කියන්න. පළමු කොට අපිට දිස්වෙන සම්බුදුරුව සහ ඒ දායකත්වයන් පිළිබඳව මතක් කරන්න ඔබට අවස්ථාව. සම්බුදු පෙරහැරට දෙවැනි සම්බුදු ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමේ කටයුත්ත සහ මේ රථය නිර්මාණය කිරීමේ කටයුත්ත තුළ හසිත පල්ලේ ගුරු මහතාත් ඒ වගේම සමන්ත වෙල්ඩින් වර්ක්ස් ආයතන අධිපති සමන්ත මහතාවත් අපි මතක් කරනවා. උපුල් වැවරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේ සම්බුදු පෙරහැරක් බව මේ වීදි දිගේ මේ උතුම් වූ සම්බුදු ප්‍රතිමා වහන්සේලා වැඩම කරද්දී සාදු සිත් පෙරදැරිව පෙරහැර නරඹන ගතිමුතුන් බුද්ධ ලම්බන ප්‍රීතිය පෙරදැරි කරගෙන පෙරහැර නරඹනවා බලනවා. ඈතින් මේ විහාරස්ථාන පුදබිමේ ගලෙන්නර හේවිසි කණ්ඩායම ගලෙන්නර පාවඩ කණ්ඩායම පාවඩ අතුරමින් අපිට පූජනීයම දසුන වැවරු කන්නල බුදුරජ මහා විහාරස්ථානයේ දකින්නට ලැබෙනවා. වසර 6කට පසුව තමයි අර්ජුන හස්තිරාජාගේ දෙවුර මත සදහතුක කරඬුව අද
හවස 2:30ට යෙදුණු 2:20ට යෙදුණු සුබ මොහොතේන සදහතුක කරඬුව හිටපු ගරු අමාත්‍ය ඩලස් අලාපෙරුම් මෙතුමාගේ පින්බර සුරතින අර්ජුන හස්තිරාජාගේ දෙවුර මත තැන්පත් කිරීමේ කටයුත්ත සිදු වුණේ. උපුල් මම ඔබට අවස්ථාව දීලා මම අර්ජුන පිළිබඳව නැවත කියන්නට කතාව තියෙනවා. ඔබට ඊට කලින් අවස්ථාව ලබා දෙනවා මේ සදහතුක කරඬුව මේ පූජනීය අවස්ථාව පිළිබඳව සඳහන් කරන්න. ඕචින්තක විශේෂයෙන්ම වැවරු කනල බුදුරජ මහ විහරට අයත් ඒ සදාතුක කරඬුන් වහන්සේ අර්ජුන හස්තිරාජයාගේ දෙවුර මත මහත් ගරු ගාම්භීරව වැඩම කරන අවස්ථාවයි අපි දකින්නේ. අද අපේ දොරටුපාලවරුන් ලෙස පෙරහැරේ අර්ජුනට ඉදිරියෙන් ගමන් කරනවා අශාන් මලවිගේ සහ රචිත වරුණ දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ දිවි හිමියෙන් පෙරහැර මාවතේදී මේ අපේ සදාතුක කරඬුව සුරැකිව රැක ගන්නා බවයි